right, okay. එතකොට මං හිතන්නේ රෙකෝඩ් වෙනවා සෙෂන්ස් දැනුත් දැන් රෙකෝඩින් එක පටන් ගෙන තියෙන්නේ. ඊට පස්සේ එන ළමයින්ට රෙකෝඩ් ඒ කියන්නේ මිස් වෙන අයට රෙකෝඩින් එක බලන්න පුළුවන්. නමුත් ඒ පැය කමාරක සෙෂන් එකක් හින්දා මේක සහ මේක තියෙන්නේ 7 ඉඳන් හින්දා ඔක්කොමලා මේකට ඔන්ලයින් ජොයින් වෙනවා නම් හොඳයි. එතකොට ඒ වෙලාවේ තියෙන ප්‍රශ්න ටික අහන්නත් පුළුවන්. ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ මේ එහෙනම් පුළුවන් තරම් ජොයින් වෙන්න බලන්න. කොහොම හරි මේකේ අවසානයේදී අපි මේ මම පොඩ්ඩක් අපි ගැන හැඳින්වීමක් කරන්නම්. අපි මේ මමයි උපේකයි වැඩ කරන්නේ LSEG එකට, ඒ කියන්නේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් ගෲප් එකට. ඒක ලෝකයේ තියෙන ඉතාමත්ම වේගයෙන් මේ වේගයෙන්ම වැඩ කරන කොටස් වෙළඳපොළක් ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් කියන්නේ. ඒකේ කොටස් වෙළඳපොලේ සිස්ටම් එක, ඒ කියන්නේ ඒකේ අර සොෆ්ට්වෙයාර් සිස්ටම් එක හැදුවේ අපි කියන්නේ අපේ කම්පැනි එක. එතකොට අපේ ලොකු පළපුරුද්දක් තියෙනවා අපිට C++ මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක සහ අනිත් ලැන්ග්වේජස් ගැන. එතකොට අපි අපේ මේ පළපුරුද්දෙන් කොටසක් මේ ස්ටුඩන්ට්ස්ලත් එක්ක බෙදා ගන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි පටන් ගත්තේ. එතකොට හින්දා ඔයගොල්ලන්ට දැන් අපි උගන්වන්නේ ඉතාමත්ම අපි පළවෙනියටම හිතාගෙන ඉන්නේ ඔයගොල්ලන් කාටවත් ප්‍රෝග්‍රෑමින් මොකුත්ම කරලා නැහැ කියලා. එතන ඉඳන් තමයි අපි පටන් ගන්නෙ. එතකොට අපි කිසිම කලින් කලින් ප්‍රෝග්‍රෑමින් කරපු අයත් ඇති මේකේ, මේ නොකරපු අයත් ඇති. නොකරපු අයටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි assume කරන්නේ නැහැ කිසිම දෙයක් දන්නවා කියලා. කරපු අයත් ඉන්න දවසක් දෙකක් ඉඳලා බලා ගන්න ඔයගොල්ලන්ගේ මේ සාමාන්‍ය knowledge එක මේ කියන්නේ හොඳට ඒක ස්ථාවර වෙනවද කියලා. අපි මේ කරන එකෙන් අපි පුළුවන් තරම් ඔයගොල්ලන්ට බේසික් knowledge එක ඉතාමත්ම හොඳ මූලික අඩිතාලමක් ලබා දීම තමයි මේකේ අපේ බලාපොරොත්තුව. හරි, ඊට පස්සේ අපි ලෙසන්ස් 5ක් 6ක් කරනවා. කරලා 7 වෙනි ලෙසන් එකේ ඔයගොල්ලන්ට තියෙනවා විභාගයක්. එතකොට මේ විභාගයට පැමිණීම අනිවාර්යයි මේ කෝස් එක සක්සස්ෆුලි කම්ප්ලීට් කිරීමට නම්. ඊට පස්සේ 7 වෙනි ලෙසන් එකේදී විභාගයක් තියෙනවා. ඒකත් අපි එදාම කරලා එදාම මේ මාක් කරන විභාගයක්. ඊට පස්සේ ආයෙත් තව ලෙසන් 7ක් තියෙනවා. ඒ ලෙසන් 7 ඉවර වුණාට පස්සේ නැවතත් විභාගයක් තියෙනවා. ඒ විභාගය වුණාට පස්සේ අපි වයිවා එකක් තියෙනවා. වයිවා එකක් කියන්නේ අපි ඔයගොල්ලන් එක අපි මේ අපිට දැන් ගොඩක් මේ ඔයගොල්ලන් එක අපි කතා කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ඉන්ටර්විව් එකක් වගේ ප්‍රොසෙස් එකක් තමයි වයිවා එකක් කියන්නේ. එතකොට ඒ තුනම සපුරන්න ඕන අන්තිමටම මේක සක්සස්ෆුලි ෆලෝ කරා කියලා සහතිකයක් ලබා ගන්න නම්. එතකොට ගිය සැරේ ළමයි මං හිතන්නේ පටන් ගන්න දවසේ 100ක් විතර හිටියා. දැන් අද මට පේනවා 41ක් ඉන්නවා කියලා. ඊට පස්සේ අවසාන කරනකොට ළමයි 15ක් විතර ස්ටුඩන්ට්ස්ලා 15ක් විතර තමයි ඒක සක්සස්ෆුලි කම්ප්ලීට් කරේ. සක්සස්ෆුලි කම්ප්ලීට් කරන්න අර මම කියපු මේ රික්වයර්මන්ට්ස් ටික කරලා ඉන්න ඕන. ඒ කියන්නේ මිඩ් ටර්ම් විභාගයට එන්න ඕන, අවසාන විභාගයට එන්න ඕන, වයිවා එකට එන්න ඕන. හැබැයි ඒ අතරෙම අපිට නිකන් තේරිච්ච දෙයක් තමයි හැමදාම පන්ති වලට ආපු ළමයි ටික තමයි ඇත්තටම කම්ප්ලීට් කරේ. ඒ හින්දා මේක රෙකෝඩින් එකක් යන හින්දා මේ රෙකෝඩින් එක බලනවා. ඒ හින්දා අපි ජොයින් වෙන්න ඕනේ නැහැ කියලා හිතන්න එපා. එන්න දවසට සතියකට පැයකමාරයිනේ තියෙන්නේ. ඔයගලන්ට මේ ප්‍රෝග්‍රෑමින් මේකෙන් දැනගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමින් ඔයගලන්ට කැමති දෙයක්ද? ඒක ඔයගලන්ට කරන්න පුළුවන් වෙන දෙයක්ද? නැත්නම් අපු මට මේක හරියන්නේ නැහැ. අතාරින්න පුළුවන් දෙයක්ද? ඔය දෙකෙන් මොනවද දැනගත්තත් කමක් නැහැ නේ. සාමාන්‍ය අතෑරියත් කමක් නැහැ. සාමාන්‍ය හොඳ අඩිතාලමක් දාගත්තට පස්සේ සතියකට පැයකමාරක්. ඒ හින්දා මම කාටත් එන්කරේජ් කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකට හැමදාම ජොයින් වෙන්න කියලා. හරි, එච්චර තමයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් මම බාර දෙනවා උපේකට. උපේක තමයි අද ඉඳන් අද ෆස්ට් ලෙසන් එක කරන්නේ. උපේක. හරි, thank you හරිනේ. අපි අද සුබ සන්ධ්‍යාවක් කියලා මාත් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අපි අද බලාපොරොත්තු වෙන්නේ C++ වලට විතරක් කොටු වෙන්නේ නැතුව අපි බොහොම මතු පිටින් මොකද්ද ප්‍රෝග්‍රෑමින් කියන්නේ, ප්‍රෝග්‍රෑමින් කියන අවකාශයේ C++ කියන දේ කොතනද තියෙන්නේ, ඒ වගේම C++ වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඇයි පාවිච්චි වෙන්නේ කියන සංකල්ප ටික බොහොම මතු පිට මට්ටමින් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම අපි ටිකක් කතා කරමු අපි ඉස්සරහට කතා කරන්න එන මාතෘකා මොනවද කියලා. සමහරක් විට අපි පාවිච්චි කරන මැදදී පාවිච්චි කරන සමහර ටර්ම් සමහර වචනවලදී
ඔයාලට නුහුරු බවක් තියෙයි. සමහරක් විට කලින් C++ අත්දැකීමක් තියෙනවා නම් ගොඩක් දුරට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. එහෙම නැති වුණත් කිසි ප්‍රශ්නයක් නෑ. ඉස්සරහට අපි කතා කරන මේ අද සෙෂන් එකේදී කරන හැමදේම ඉස්සරහට ගොඩක් ගැඹුරින් කතා වෙයි. අපි අද මතුපිට මතුපිට මට්ටමේ කොහොමද මේ ප්‍රෝග්‍රෑමින් කියන සංකල්පයයි ඒක ඇතුලේ කොහොමද C++ කියන එක තියෙන්නේ C++ ඇයි විශේෂ වෙන්නේ කියන දේ කතා කරමු. අපි අද ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මම නිකං ලිස්ට එකක් දාගත්ත මොනවගේ දේවල්ද අපි කතා කරන්න යන්නේ කියලා ප්‍රෝග්‍රමින් කියන්නේ මොනවාද ප්‍රෝග්‍රම් කරන්න පුළුවන් අපි දන්න ප්‍රෝග්‍රමින් ලැංවේජස් තිබොත් මොන ලැංවේජස් අපි පාවිච්චි කරන්නේ අපි කොහොමද මේ ලැංවේජස් වෙනස් කරලා අඳුරගන්නේ කොහොමද එක ලැංවේජ් එකක් තව එකකට වඩා වෙනස් වෙන්නේ ඒ වගේම C++ වල ඉතිහාසය C++ ප්‍රෝග්‍රමින් ලැංවේජ් එකක් විදිහට කොහොමද මේ තියෙන තැනට ආවේ වගේ මේකේ විශේෂත්ව මොනවද ඒ වගේම අපි පොඩිම ඒ කියන්නේ ආරම්භයේම කරන පොඩි සාම්පල් කෝඩ්ස් ටිකක් බලමු ඒත් එක්කම C++ ප්‍රෝග්‍රෑම් එක තියෙන ප්‍රධාන කොටස් මොනවද ඒ ප්‍රෝග්‍රෑම් එක කොහොමද අපි අන්තිමේදී අපේ කම්පියුටර් එකේ වැඩ කරන ඇප්ලිකේෂන් එකක් මට්ටමට ගන්න කියලා බොහොම මූලික මට්ටමකින් කතා කරමු. හරි. අපි දැන් ප්‍රෝග්‍රෑමින් කියන නිකන් ටර්ම් එක එහෙම නැත්නම් ස්කෝප් එක ගත්තොත් එහෙම ප්‍රෝග්‍රෑමින් කියන්නේ අපිට සරලව කියන්න පුළුවන් අපි මොකක් හරි මැෂින් එකකට මොකක් හරි එන් ටාස්ක් එකක් එයාගේ මොකක් හරි වැඩක් කරව ගන්න පාවිච්චි කරන විදිහක් කියලා. ඇත්තටම ගත්තොත් දැන් අපි මැෂින් එකක් නැතුව අපි අතර කතා කරගන්න අපි භාෂාවක් පාවිච්චි කරනවා. සිංහල වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්. ඕනෙම භාෂාවක් අපිට පාවිච්චි කරලා ගැළපෙන භාෂාවකින් කතා කරන්න පුළුවන්. දැන් අපි මැෂින් එකකට කතා කරනවා නම් මැෂින් එකකදී අපිට හියුමන් භාෂාව ඒ කියන්නේ මිනිස්සු කතා කරන භාෂාවෙන් අපිට කෙලින්ම කියන්න බෑ. ඒකට තමා අපි ඒක විධාන දෙන්න ඕනේ මේ වැඩේ කරන්න කියලා. එතකොට මේ විධාන සෙට් එකක් මේ විධාන ටිකක් එකතු කරලා ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් කම්පියුටර් එකට එහෙම නැත්නම් මැෂින් එකකට කරන්න කියන එක තමයි අපි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එක හදන ක්‍රියාවලිය කොටසක් තමයි මේ ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. එතකොට අපි සරලව ගත්තොත් මැෂින් එකකට එහෙම නැත්නම් මෙවලමකට කම්පියුටර් එකකට කරන්න ඕනේ ස්ටෙප්ස් ටිකක් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් අපි දෙන එකට තමයි ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. එතකොට දැන් අපි පාවිච්චි කරන්නේ අපිට තේරෙන ලේයර් එකකින් අපිට තේරෙන එහෙම නැත්නම් හියුමන් රීඩබල් කියලා අපි කියන මනුස්සයෙන්ට කියව ගන්න පුළුවන් විදිහට අපි විධාන දෙනවා. ඒ විධාන අපි කතා කරමු කොහොමද අන්තිමේදී මැෂින් ලැංග්වේජ් එකක් එහෙම නැත්නම් මැෂින් එකක් කියවන භාෂාවකට හැරෙන්නේ කොහොමද? ඒ අතරතුරේ වෙන ක්‍රියාවලින් මොනවද කියලා අපි ටිකක් කතා කරමු. ඒතකොට ප්‍රෝග්‍රෑමින් කියන එක අපි මේ වෙද්දි ප්‍රෝග්‍රෑමින් කිසිම අත්දැකීමක් නැති කෙනෙක් හිතුවොත් එහෙම ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ අපි කම්පියුටර් එකකට කොහොමද මොකක් හරි එන් ටාස්ක් එකක් එයාගෙන් වැඩක් කරගන්න පියවරෙන් පියවර විධාන දීලා ඒ විධානය පාවිච්චි කරලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා කොහොමද අපි වැඩක් කරගන්නේ. ඒක තමයි ප්‍රෝග්‍රෑමින් වලදී අපි කතා කරන්නේ. අපි අර කලින් කිව්වා වගේ මිනිස්සු අතර කතා කරද්දී අපිට එක ලැංග්වේජස් පාවිච්චි කරන්න පුළුවන්. සිංහලත් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්. ඒක ඕනෙම ලැංග්වේජ් එකක් තිබ්බට මැෂින් එකකට තේරෙන ඒ කියන්නේ මැෂින් රීඩබල් ලැංග්වේජ් එකක්. අපි කියනවා හියුමන් රීඩබල්. අපිට කියවන්න පුළුවන් ලැංග්වේජ් එකක් නෙවෙයි අපිට මැෂින් ලැංග්වේජ් එකක් ඕනේ. එතකොට අපි කම්පියුටර් ලැංග්වේජස් ගත්තොත් එහෙම මේක අපි පාවිච්චි කරන ප්‍රාථමිකව කැටගරයිසේෂන් එකක් අපිට කියන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මැෂින් එකයි අපි අතර කියන්නේ කම්පියුටර් එකයි අපි අතර තියෙන ලැංග්වේජ් ලේයර්ස් බලපුවාම එතන තියෙනවා ලේයර්ස් තුනක් අපිට ප්‍රධාන වශයෙන් බොහොම බේසික් වශයෙන් තුනකට හිතා ගන්න පුළුවන්. එකක් ප්‍රධානම එක තමයි ඒ කියන්නේ කම්පියුටර් එකට තේරෙන එක මැෂින් එකට තේරෙන එක තමයි මැෂින් ලැංග්වේජ් කියලා අපි කියන්නේ. ඒක තමයි කම්පියුටර් එකට කෙලින්ම තේරෙන්නේ. දැන් අපිට සිංහල හරි එහෙම නැත්නම් අපි කතා කරන භාෂාව වගේ කම්පියුටර් එකට තේරෙන ලැංග්වේජ් එක එයාගේ නැචරල් ලැංග්වේජ් එක තමයි මැෂින් ලැංග්වේජ් කියලා කියන්නේ. එතකොට මේක අපි කියනවා මැෂින් එකට ස්ලයිඩ් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේක හියුමන් රීඩබල් ෆෝම් එකේ නෙමෙයි තියෙන්නේ. මිනිස්සුන්ට කියවන්න පහසු විදිහට නෙමෙයි තියෙන්නේ. අපිට ලොකු වෙහෙසක් දරලා කියවන්න පුළුවන්. නමුත් අර මිනිස්සුන්ට කියවන්න පුළුවන් විදිහකට නෙවෙයි මැෂින් ලැංග්වේජ් එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි කියනවා දැන් අපි දෙන විධානයත් කම්පියුටර් එකට තේරෙන අපි කියන මැෂින් ලැංග්වේජ් එකට තේරෙන දෙකත් අතර තියෙන එකක් තමයි ඇසෙම්බලි ලැංග්වේජ් කියලා කියන්නේ. හැබැයි දැන්
ඇසෙම්බලි ලැංග්වේජ් එක අර අපි කලින් කතා කරා වගේ මැෂින් ලැංග්වේජ් එක තියෙන්නේ 0 and 1 අපි කියන බිට්ස් වල බිංදුව එක විදිහට තිබ්බට ඇසෙම්බලි ලැංග්වේජ් එක අපිට දල අදහසක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි තියෙන්නේ. ඒක අර අපි කතා කරපු මැෂින් ලැංග්වේජ් එකට වඩා සාපේක්ෂව පැහැදිලි. හැබැයි ඒක අර කම්පියුටර් එකට එහෙම නැත්නම් මැෂින් එකට කෙලින්ම කියවන්න බෑ මැෂින් ලැංග්වේජ් එක නැතුව. ඊට කලින් තියෙන ස්ටේජ් එකක් තමයි මේ ඇසෙම්බලි ලැංග්වේජ් කියලා කියන්නේ. එතකොට මේ විදිහට අපි දෙන විධානයක්, ඒ කියන්නේ human readable විධානයක් මැෂින් ලැංග්වේජ් එකට හරවන්න කලින් මේ විදිහට ඇසෙම්බලර් එකකින් අපි ඇසෙම්බලි ලැංග්වේජ් එකට හරවනවා. මේ තියෙන අපි ඒ වගේ පාවිච්චි කරන උදාහරණයක්. දැන් අපි කලින් දැක්කා මැෂින් ලැංග්වේජ් එකක් කියන එක අපිට හරිම අමාරුයි තේරුම් ගන්න. ඒක අපිට ඩිකෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඒකෙන් කියවෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි. හැබැයි අපිට නිකන් ඇසෙම්බලි ලැංග්වේජ් එකක් දැක්කම දල අදහසක් ගන්න පුළුවන්. ඇසෙම්බලි ලැංග්වේජ් එක මේ තියෙන එක්සාම්පල් එක උදාහරණ බැලුවොත් අපිට පේනවා ලෝඩ් කරනවා බේස් පේ එකතු කරනවා ඕවර් ඒක ස්ටෝ කරනවා ගොස් පේ. ඒ කියන්නේ නිකන් බේස් පේ එකක් ඕවර් පේ එකට එකතු කරලා ස්ටෝ කරනවා වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. ඒතකොට ඇසෙම්බලි ලැංග්වේජ් තියෙන්නේ ඒ වගේ මට්ටමක. හැබැයි අපි කම්පියුටර් එකට විධානයක් දෙන්නේ අපිට තේරෙන විදිහට. ඒ කියන්නේ අපිට වඩාත් පහසුවෙන් කියව ගන්න පුළුවන් වෙන විදිහට. ඒ පාවිච්චි කරන ලැංග්වේජස් වලට අපි කියනවා හයි ලෙවල් ලැංග්වේජස් කියලා. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි එදිනෙදා පාවිච්චි කරන භාෂාවට කිට්ටුයි. අර සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන මැතමැටිකල් ඉක්වේෂන්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අර අපි පාවිච්චි කරන සමහරක් විට සාමාන්‍යයෙන් කියන බ්‍රාන්ච් කරන ඒවා කියන්නේ අපි කොන්දේසි අපිට දාන්න පුළුවන්. අන්න ඒ වගේ හයි ලෙවල් ලැංග්වේජ් එකකින් ලියන එක තමයි අපි ගොඩක් අපි කම්පියුටර් එකකට විධාන දෙන මෝඩ් එක වෙන්නේ. දැන් අර අපි කලින් කතා කරපු එකම අපි බැලුවොත් බේස් පේ එකතු කරලා ඕවර් පේ එකට ග්‍රොස් පේ එක එකතු කරන එක අපිට මේ එක්සාම්පල් එකේ වගේ ලියා ගන්න පුළුවන්. අපි හයි ලෙවල් ලැංග්වේජ් එකකින් ඉන්ස්ට්‍රක්ෂන් එක දෙනවා. එතකොට එතනදී අපිට පේනවා අපි පාවිච්චි කරලා තියෙන්නේ සරල මැතමැටිකල් නොටේෂන් එකක්. සාමාන්‍ය ගණිතමය සංකල්පයන්නේ පාවිච්චි කරලා තියෙන්නේ. gross pay කියන එක equals base pay plus overtime pay. එතකොට මේ වගේ විදිහකට මේ වගේ මෝඩ් එකකින් ලියන එකට තමයි අපි high level language එකකින් අපේ විධානය දෙනවා. එහෙම නැත්නම් අපි high level language එකක් use කරනවා කියලා කියන්නේ. එතකොට මේ high level languages උනත් අපි කියන high level language එක උනත් ඒක ඇතුලේ බොහොම ලොකු පරාසයක විහිදිලා තියෙන්න පුළුවන්. සමහර අපි කතා කරන සමහර ලැංග්වේජස් මැෂින් එකට ගොඩක් කිට්ටු ඒවා තියෙන්න පුළුවන්. සමහර ඒවා මැෂින් එකට ගොඩක් ඈතින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මැෂින් එකේ තියෙන කන්ට්‍රෝල් එක වැඩි ලැංග්වේජස් උත් තියෙනවා. මැෂින් එකේ තියෙන මෙමරි එක වගේ දේවල් අපිට පාලනය කරන්න පුළුවන් ලැංග්වේජස් උත් තියෙනවා. ඒක කරන්න ගොඩක් අමාරු ලැංග්වේජස් උත් තියෙනවා. ඒතර මේ හයි ලෙවල් ලැංග්වේජස් කියලා අපි පාවිච්චි කරන ලැංග්වේජස් ඔක්කොම එක ගොඩකට දාගත්තට මේක ඇතුලේ තියෙන ලැංග්වේජස් උත් අපිට ලොකු ස්පෙක්ට්‍රම් එකක් ඇතුලේ එහෙම නැත්නම් ලොකු පරාසයක් ඇතුලේ විවිධ විදිහට හිතා ගන්න පුළුවන්. හරි. දැන් මේ වගේ අපි කොටස් කරොත් එහෙම high level languages ඇතුළෙත් C++ කියන language එක සාමාන්‍යයෙන් තියෙන්නේ අපේ hardware layer එකට එහෙම නැත්නම් අපේ memory එක machine එක පාලනය කරන්න පුළුවන් පැත්තට බර වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම ගොඩක් high level language එකක් නෙවෙයි. අපි කියනවා comparatively low level language එකක්. ඒ කියන්නේ එතනදී අපිට කම්පියුටර් එකේ තියෙන මැෂින් එකේ තියෙන කොම්පොනන්ට්ස් පාලනය කරන්න අපිට අනිත් ලැංග්වේජස් වලට වඩා කම්පැරටිව්ලි අනිත් ලැංග්වේජස් වලට වඩා ලොකු හැකියාවක් තියෙනවා. හරි. එතකොට දැන් අපි දෙන්නේ කම්පියුටර් එකට එහෙම නැත්නම් මැෂින් එකේ අපි පාවිච්චි කරන්න පුළුවන් IDE එකක්. IDE එකක් වෙන්න පුළුවන් මොකක්ම හරි විදිහකට අපි කෝඩ් එක සෙටප් කරගන්න එන්වයරන්මන්ට් එකක්. අපි කොහොමද අපේ ප්‍රෝග්‍රෑමින් ලැංග්වේජ් එක ටයිප් කරන්නේ. ඒක කොහොමද අන්තිමේදී මැෂින් ලැංග්වේජ් එක බවට පත් වෙන්නේ මැෂින් කෝඩ් එක බවට පත් වෙන්නේ කොහොමද කියන එක අපි මෙතෙන්දී පොඩ්ඩක් තේරුම් ගමු. මේ සෝස් කෝඩ් එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හයි ලෙවල් ලැංග්වේජ් එකකින් අපි අර කලින් කතා කරපු ඉක්වේෂන් එකකින් වෙන්න පුළුවන් මොකක් හරි විදිහකින් සරලව ලැංග්වේජ් එකකින් ලියනවා. ඒක අන්තිමේදී අපිට මැෂින් කෝඩ් එක විදිහට එහෙම නැත්නම් මැෂින් එකට කිය ගන්න පුළුවන් විදිහට පියවර 3කින් අපි C++ වගේ ස්කේප් එකක් ගත්තොත් ඒ වගේ මේ අවකාශයක් ගත්තොත් මේ විදිහට කොටස් 3කින් අපිට අන්තිමේදී මැෂින් කෝඩ් එකක් විදිහට ගන්න පුළුවන්.
මෙතනදී අපි ප්‍රී-ප්‍රොසෙසර් අපි මේ දේවල් ඉස්සරහට කතා කරමු. ප්‍රී-ප්‍රොසෙසර් ස්ටේජ් එකක් තියෙනවා, පියවරක් තියෙනවා, කම්පයිලර් පියවරක්, අන්තිමේදී ලින්කර් එහෙම නැත්නම් ලෝඩර් කියලා පියවර තුනකදී තමයි අපි අපේ සෝස් කෝඩ් එක අන්තිමේදී අපේ එක්සිකියුටබල් එකක්. ඒ කියන්නේ අපේ මැෂින් එකට තේරෙන මැෂින් කෝඩ් එකෙන් තියෙන ප්‍රෝග්‍රෑම් එකක් විදිහට හරව ගන්න. එතකොට මේ කම්පයිලර් ස්ටේජ් එකේදී අපිට හයි ලෙවල් ලැන්ග්වේජ් එකක් අපි ලියන සෝස් කෝඩ් එක විදිහට ලියන හයි ලෙවල් ලැන්ග්වේජ් එක මැෂින් ලැන්ග්වේජ් එකකට හැරවිලා එනවා. එතකොට දැන් අපි මෙතනදී කතා කරන C++ වගේ ලැන්ග්වේජ් එකක් ගත්තොත් ඒක මේ වෙද්දී ඇත්තටම අපිට human readable form එකට එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් එක්ස්පෑන්ඩ් වෙලා තියෙනවා. ඒක ස්ටාර්ට් කරපු කාලෙත් එක්ක සාපේක්ෂව බලපුවාම දැන් C++ වගේ ලැන්ග්වේජ් එකක් ස්ටාර්ටින් ආරම්භ කරපු කාලයට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. මේක අපි අර කොහොමද විකාශනය වුණේ කියලා හිතුවොත් ඇත්තටම මේක ලොකු බලපෑමක් වුණා 1962 වගේ අර සිමියුලේෂන් ලැන්ග්වේජ් එකක් විදිහට සිමියුලා 1 ඉන්වෙන්ට් වුණේ එක. ඒ කාලෙ මේකත් එක පහුවෙලා කාලයක් ඇතුළතදී තමයි C ලැන්ග්වේජ් එකත් ඉන්වෙන්ට් වෙලා බෙල් ලැබ්ස් වල තමයි C ලැන්ග්වේජ් එක ඉන්වෙන්ට් වුණේ. ඒ දෙකම සමාන්තර වගේ තමයි ඉදිරියට ආවේ. ඊට පස්සේ 967 වගේ දැන් අපි මේ C++ කියන එක අපි ඉස්සරහට කතා කරමු මේකට අපි object oriented language එකක් කියලා කියනවා. එතකොට මේ object oriented language එකක් වෙන්නේ කොහොමද? ඒවා අපි ඉස්සරහට කතා කරමු. කොහොම නමුත් අර object oriented කියන සංකල්පය 1967 විතර සමාන්තරව ආවා. ඒත් එක්කම තමයි 1979 දී මේ object oriented කියන සංකල්පයයි C වල දියුණ වෙනස්කනුයි දෙකම එකතු වෙලා අන්තිමේදී 1979 වගේ ජෝන් ස්ට්‍රෝස්ට්‍රොප් කියන කෙනා තමා මේ classes with C with classes කියන සංකල්පයත් එක්ක C++ වලට ප්‍රධාන ආරම්භය ගත්තේ. එතකොට 983 විතර C++ විදිහට ආවා. එතනදී ඇත්තටම මෙතන මම ලෑන්ඩ්ස්කේප්ස් ටිකක් ලකුණු කරලා තියෙනවා. මේකට වඩා ඇත්තටම 2000 C++ 20 රිලීස් වුණා. C++ 20 වගේ කියන්නේ මම අර ඔයාලට කිව්වා C++ කියන්නේ මෙමරි පැත්තට ගොඩක් බර වැඩි ලැන්ග්වේජ් එකක් කියලා. කියන්නේ අර අපි හයි ලෙවල් ලැන්ග්වේජ් එකක් කියලා හිතුවට C++ වලින් මෙමරි වලට කරන්න පුළුවන් බලපෑම ටිකක් වැඩි. සාපේක්ෂව ඊට වඩා අඩුවෙන් ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන් ලැන්ග්වේජස් තියෙනවා. හැබැයි ඒ ලැන්ග්වේජස් සමහරක් විට පාවිච්චි කරන්න ලේසි. සාපේක්ෂව C++ වලට වඩා. හැබැයි අර C++ වල දැන් වෙලා තියෙන ඇඩ්වාන්ස්මන්ට්ස් එක්ක සමහරක් විට අපිට ලොකු අපිට රෙස්පොන්සිබිලිටි එක අඩුවෙන් තියාගෙන උනත් ප්‍රෝග්‍රෑම්ස් ලියන්න පුළුවන්. ඒතර C++ 20 වගේ ඒවත් රිලීස් වෙලා තියෙනවා. ඒ වගේ ලොකු මයිල්ස්ටෝන්ස් උත් දැනට C++ වල වෙලා තියෙනවා. ඒක අපි නිකන් ඔළුවේ තියාගමු දැනට දල අදහසක් විදිහට ගත්තොත් කොහොමද C++ මේ තියෙන තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊළඟට දැන් අර අපි කතා කරපු සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් අතරේ ඇයි C++ විශේෂ වෙන්නේ කියන එකත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ. විශේෂයෙන්ම ඇයි C++ කියන එක දැන් අපි කතා කරා අපි මේ විදිහට වේගෙන් ඉතාමත්ම වේගෙන් වැඩ කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් වලට C++ පාවිච්චි කරනවා වගේ. ඒ වගේ අපි C++ වල විශේෂයෙන් තියෙන ලක්ෂණ ටිකක් කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන් එක කම්පයිල්ඩ්, ඒ කියන්නේ එක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් විදිහට CPU එකේ කෙලින්ම එක්සිකියුට් කරන්න පුළුවන්. C++ කෝඩ් එක ගැන කම්පයිල් කරලා අපි දෙන කෝඩ් එක එක්සිකියුට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි එක පෝර්ටබල්, ඒ කියන්නේ මේ ලැන්ග්වේජ් එකෙන් ලියපු එක මල්ටිපල් ඔපරේටිං සිස්ටම්ස් වලට අපිට ඒ වගේ වෙන වෙනම කම්පයිල් කරලා රන් කරන්න පුළුවන්. ඒ වගේම තමා දැන් අර අපි කියවනේ C කියන ලැන්ග්වේජ් එක තමා මුලින් ආවේ. C කියන එකට ඊට සමාන්තර වෙච්ච ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කියලා අපි කිව්ව සංකල්පයක් තියෙනවා. අන්න ඒ වගේ ඒවා එකතු වෙලා තමයි C++ කියන එක අන්තිමේදී විකාශනය වෙලා තියෙන්නේ. හැබැයි එහෙම විකාශනය වෙලා තිබ්බට අපිට C කියන එකත් C වලින් ලියපු ඕන දෙයක්ත් C++ වල තියෙන එකට 100%ක් අපිට ඒ කියන්නේ C++ විදිහටත් 100%ක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමා විශේෂම දේ C++ වල ඒක අපි C++ වල විකාශනය ගත්තොත් ඔයාලා දැක්ක ගොඩක් ඈත කාලෙකදී තමයි මේක මුලින් විකාශනය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ලැන්ග්වේජස් ගොඩක් දකිනවා අලුතෙන් සමහරක් විට යූසර්ට පහසුවෙන් කෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යූසර්ට ලොකු ෆ්‍රීඩම් එකක් දෙන ලැන්ග්වේජස් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කොහොම වුණත් C++ ගොඩාක් තැන්වලදී යූස් වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා මේකේ ගොඩක් හොඳ performance දෙන්න පුළුවන් හැකියාව. capable of providing very high performance. එතකොට එතනදී එහෙම performance එකක් ගන්න හේතු වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි
අපිට අපි කියවනේ ප්‍රෝග්‍රෑම් එකකින් අපි ටාස්ක් එකක් එක්සිකියුට් කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ටාස්ක් එක එක්සිකියුට් කරද්දී එක එක ටාස්ක් එකට අනන්‍ය විදිහට ප්‍රෝග්‍රෑමර්ට ලොකු කන්ට්‍රෝල් එකක් දීලා අපිට එක එක ටාස්ක් එක ඒ අනන්‍ය විදිහට ලියා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී තව අපි කන්සර්න් ලොකුවට මේ කන්සර්න් වෙන්න ඕනේ තැනක් තමයි දැන් මේ විදිහේ ලොකු පවර් එකක්. එහෙම නැත්නම් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් ප්‍රෝග්‍රෑමර්ට එනවා කියලා කියන්නේ ඒක පොඩ්ඩක් පරිස්සමෙන් පාලනය කරන්න ඕනේ. අපි කියනවා ෆ්‍රීඩම් එකත් එක්ක ලොකු රෙස්පොන්සිබිලිටි එකක් එනවා. ඒකට හේතුව තමයි මේ විදිහට අපි හાર્ඩ්වෙයාර් එකකට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙද්දී අපි ටිකක් හાર્ඩ්වෙයාර් එකකට කිට්ටුවෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙද්දී එතනදී වැරදෙන්න පුළුවන් තැනුත් ගොඩක් තියෙනවා. ඒ හින්දා මේ අපි ලෙවරේජ් කරන එහෙම නැත්නම් අපි පාවිච්චි කරන හයි පර්ෆෝමන්ස් එක ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේකේ මේ හයි පර්ෆෝමන්ස් කියන එක වාසියක් වෙනවා වගේම ඒක ඇත්තටම නැතුව බෑ හයි පර්ෆෝමන්ස් ඇප්ලිකේෂන්ස් වලට. හැබැයි ඒත් එක්කම ඒක අපි පරිස්සමෙන් පාලනය කරගන්නත් ඕනේ. එතකොට මේක කියනවා allowing developers to quickly write and optimize applications and ensure they are performing as the highest levels. ඒ කියන්නේ programming language එකක් විදිහට අපිට ගන්න පුළුවන් උපරිම performance වලට ගන්න පුළුවන් C++ වගේ language එකකින් අපි program එකක් ලියනවා. ඊළඟට අපි object oriented language එකක් කියලා කියනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. මේ object oriented කියන්නේ මොනවද? ඒ සංකල්පය මොකක්ද කියලා අපි දැනට concept එකක් විදිහට තියාගමු object oriented language එකක් කියලා. ඒ වගේම තමයි මේක unsafe. typed වගේ මේ කියන්නේ අපි typed කියන එකත් ඉස්සරහට බලමු. මේක unsafe. අර අපි වගේ මේක unsafe language එකක්. ඒ වගේම මේකේ අපිට generic and modular code ලියන්න පුළුවන්. අපි අපි මේ ස්ලයිඩ් එකේ තියෙන concepts ඉස්සරහට වැඩියෙන් තේරුම් ගමු. දැනට අපි නිකන් මේ වගේ දේවල් අපි දැනගන්න ඕන නිසා අපි සම්පූර්ණ වෙන්න ඕන නිසා මේ දේවල් එක්ක අනිත් එක තමයි අපි C++ වල කලින් කතා කරා මේකේ ලොකු performance එකක් අපිට ගන්න පුළුවන්. ඒකෙදිත් අපි කිව්වා මේකට හේතුව තමයි අපි අර hardware layer එකට එහෙම නැත්නම් අපි කතා කරන මැෂින් එකට ගොඩක් කිට්ටුවෙන් අපිට ඔපරේෂන්ස් කරන්න පුළුවන්. ගොඩක් කිට්ටුවෙන් අපිට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. සමහර ලැන්ග්වේජස් වලට එහෙම නැහැ, C++ වලට එහෙම තියෙනවා. වුණාම C++ වල තිබ්බ දෙයක් තමයි අපිට දැන් ඒකේ සමහර වාසි ඇවිල්ලා තියෙනවා අපිට සාපේක්ෂව මේ තියෙන රෙස්පොන්සිබිලිටි එක එහෙම නැත්නම් මේ තියෙන වගකීම ටිකක් ප්‍රෝග්‍රෑමර්ගෙන් ගලවලා තියෙනවා. ඕන් නම් ප්‍රෝග්‍රෑමර්ට පුළුවන් වගකීම අඩුවෙන් වැඩ කරන්න. හැබැයි C++ කියන ලැන්ග්වේජ් එක අපි සාමාන්‍යයෙන් ගත්තොත් අනිත් ලැන්ග්වේජ් වලට සාපේක්ෂව එයාගේ ඔටෝමැටික් මෙමරි මැනේජ්මන්ට් එකක් නැහැ. එතකොට අපි ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට බොහොම පරිස්සමෙන් මේ මෙමරි යූසේජ් එක මැනේජ් කරන ගමන් C++ ප්‍රෝග්‍රෑම්ස් ලියන්න ඕනේ. එතකොට මේකේ තියෙන වාසි වගේම අපි කලින් කතා කරා වගේ එයා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට බොහොම ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා C++ කෝඩ් එකක් ලියද්දී අපි පර්ෆෝමන්ස් වැඩි වෙනවා කියලා හිතලා C++ ලිව්වට සමහරක් විට අපි වැරදි විදිහට කෝඩ් කරොත් එහෙම නැත්නම් අපි ලියන කෝඩ් එක අවශ්‍ය විදිහට ඔප්ටිමයිස් වෙලා නැත්නම් අපිට ඒකෙන් අවාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා C++ හොඳ ලැන්ග්වේජ් එකක් වගේම අපි ඒක හොඳට ඒකේ තියෙන ප්‍රයෝජන ගන්න C++ ගැන හොඳ දැනුමක් තියෙන්නත් ඕනේ. ඒ වගේම මෙමරි මැනේජ්මන්ට් ගැන. එතකොට C++ ගත්තොත් මේ තියෙන වාසි ඔක්කොම එක්ක C++ ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙනවා ගොඩක් ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ. අපි හිතුවොත් ගොඩක් පොඩි ගේම්ස් නෙවෙයි ලොකු අපි පාවිච්චි කරන සාමාන්‍ය කම්පියුටර්ස් වල පාවිච්චි වෙන ග්‍රැෆික්ස් ගොඩක් යූස් වෙන ගේම්ස් ගොඩක්ම හදලා තියෙන C++ වල. ඒවට තියෙන ලයිබ්‍රරිස් ඒවට පාවිච්චි වෙන එන්ජින්ස් ගොඩක්ම ලියලා තියෙන්නේ C++ වලින්. ඒ වගේම අපි කතා කරා වගේ අපේ කම්පැනි එකේ යූස් කේස් එක වගේ ලෝකේ තියෙන ගොඩක්ම ක්‍රිටිකල් ෆයිනෑන්ෂල් ඇප්ලිකේෂන්ස් පර්ෆෝමන්ස් වලට වෙනුවෙන් හදලා තියෙන ඇප්ලිකේෂන්ස් ලියලා තියෙන්නේ C++ වලින්. ඒ වගේම දැන් ගොඩක් පාවිච්චි වෙනවා ඉමේජ් ප්‍රොසෙසින් වගේ. කියන්නේ අපි දන්නවා ඔය අලුත් ටෙක්නොලොජිස් එකේ ඉමේජ් ප්‍රොසෙසින් වගේ ෆීල්ඩ්ස් වලට ගොඩක් C++ යූස් වෙනවා. ඒ වගේම embedded systems, තව ටෙලිකමියුනිකේෂන් වගේ ඇප්ලිකේෂන්ස් වලට C++ ගොඩක්ම යූස් වෙනවා. ඒතකොට C++ කියන එක අපි තේරුම් ගන්න ඕනේ අර ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ අර CRUD ඇප්ලිකේෂන්ස්. එහෙම නැත්නම් අර ගොඩක් බේස් ලෙවල් ඇප්ලිකේෂන්ස් වලට වඩා යම්කිසි කම්ප්ලෙක්සිටි එකක් තියෙන පොඩක් ස්කෝප් එක තියෙන ඉන්ඩස්ට්‍රීස් වල තමයි C++ ලැන්ග්වේජ් එක යූස් වෙන්නේ. අපි ඉස්සරහට බලමු ඔය C++ වල තව තියෙන දෙයක් තමයි අපිට පහසුවෙන් ෂිප් කරන්න බෑ. කියන්නේ මේක ප්‍රෝග්‍රෑමර් කෙනෙක් විදිහට
පර්ෆෝමන්ස් සාමාන්‍ය අඩු වෙන්න පුළුවන් C++ වගේ ලැන්ග්වේජ් එකකදී අනිත් ලැන්ග්වේජ් එකකට වඩා. එතකොට අපි දන්නවා දැන් මේ ගොඩක් ඇප්ලිකේෂන්ස් වල C++ පාවිච්චි වෙනවා කියලා අපි දැක්කා. හැබැයි C++ කියන්නේ දැන් ගොඩක් පරණ ලැන්ග්වේජ් එකක්. අපි අනිත් අලුතෙන් ලැන්ග්වේජස් එනවා දකිනවා. ඒ වගේම ඒවට සාපේක්ෂව C++ කියන ගොඩක් පරණ ලැන්ග්වේජ් එකක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොන වෙලාවටද හරියටම C++ වගේ ලැන්ග්වේජ් එකක් යූස් කරන්න කියලා. මොකද එතනදී අපිට කොස්ට් එකක් තියෙනවා මේ වගේ ලැන්ග්වේජ් එකක් අපේ ප්‍රෝග්‍රෑම්ස් වලට යූස් කරද්දී. අර අපි කලින් කතා කරා වගේ ප්‍රධානම දෙයක් තමයි ප්‍රෝග්‍රෑමර්ගේ ප්‍රොඩක්ටිවිටි එක ගොඩක් අඩුයි. සාපේක්ෂව අඩුයි අනිත් ලැන්ග්වේජස් වලට වඩා. සාමාන්‍ය වර්කින් කෝඩ් එකක් ගන්න C++ වල ටිකක් අමාරුයි. අපිට ස්ට්‍රක්චර් එක ගැන දැනුමක් තියෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එක ගැන යම් දැනුමක් තිබ්බොත් තමයි වර්කින් කෝඩ් එකක් විදිහට ඇප්ලිකේෂන් එකක් ගොඩනගා ගන්න පුළුවන්. අපි කලින් කතා කරා වගේම කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම්ස් වලට මේක පාවිච්චි වෙනවා. හොඳට ඉෆෙක්ටිව්ලි ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් පර්ෆෝමන්ස් එක හොඳට ගන්න විදිහට ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් අපි කිව්ව පස්සේ කතා කරනවා කියලා කොහොමද ඉන් ඩීටේල් ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් තියෙන්නේ. එතකොට අර ඔක්කොම අපි සලකපුවාම අනිත් ලැන්ග්වේජස් වලට වඩා මෙයාගේ තියෙන පර්ෆෝමන්ස් එකයි ඒ වගේම අර එයාගේ එක්ස්ප්‍රෙසිව්නස් ඕනේ දේ වෙන්න කරගන්න පුළුවන් හැකියාව වගේ දේවල් නිසා C++ අනිත් ලැන්ග්වේජස් වලට වඩා මේ අපි කතා කරපු use cases වලට එහෙම නැත්නම් අපි මේ කතා කරපු ඇප්ලිකේෂන් වලට ගොඩක් හොඳ මැච් එකක් වෙලා තියෙනවා. ඒ වගේම තමා අර තව මේකේ තියෙනවා දැන් C++ වගේ ලැන්ග්වේජ් එකක් අපි කතා කරා අර ගේමින් වලට. ඒ වගේම තමයි GPU වලට අපි පාවිච්චි කරන CUDA වගේ ලයිබ්‍රරිස්. ඒ කියන්නේ අපි සමහරක් විට විශේෂයෙන්ම තියෙන හાર્ඩ්වෙයාර් වලට පාවිච්චි කරන මේ මෙතඩ්ස් වගේ තියෙනවා. ඒවා වලටත් අපි ගොඩක් වෙලාවට C++ විතරක් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. එහෙම බලපුවාම ඇත්තටම C++ කියන්නේ අර කම්පිටිටිව්නස් එක පැත්තින් බැලුවොත් අපි දන්නවා දැනට සමහර කම්පිටිටිව් ලැන්ග්වේජස් ඇවිල්ලා තිබ්බත් දැනට තියෙන යූස් කේසස් එක බලපුවාම ඉදිරියටත් ගොඩක් හොඳට එස්ටැබ්ලිෂ් වෙලා තියෙන ලැන්ග්වේජ් එකක්. අපි ඉස්සරහට පොඩ්ඩක් අපි කතා කරමු C++ කොහොමද අපි කෝඩ් එකක් ස්ට්‍රක්චර් කරගන්නේ, කොහොමද කෝඩ් එක මොනවද තියෙන්නේ වගේ. එතකන් අපි කතා කරන්නේ දැන් C++ වගේ එකක් කොතනද පොසිෂන් වෙලා තියෙන්නේ, ඒකක් මොන වගේද ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි වෙන වගේ දේවල් ගැන අපි දලා දහසක් ගත්තානේ. එතන මේ වෙනකන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? මොකක් හරි අපහැදිලි තැනක් හරි? උපේක මේ මට ප්‍රශ්නයක් තියෙනවා. අද අපි මේ හෙලෝ වර්ල්ඩ් එකක් වගේ පෙන්නනවද කම්පයිල් කරලා? ඔව් පෙන්නනවානේ. හරි ඕකේ. ඔව්. ඒ කියන්නේ දැන් මෙතන මේ උගන්වන සමහර ඒවා දැනට එච්චර කියන්නේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් දැනගත්තට පස්සේ නේ සමහර මේ කියන ඒවා තේරෙන්නේ. හින්දා මේ අද කියන ඒවා වැඩි තේරුම් නැති වුණාට එච්චර ගණන් ගන්න එපා නේද උපේක? මොකද මේ දැන් මේ කියන සමහර ඒවා තේරුම් ගන්න ටික දවසක් ප්‍රෝග්‍රෑමින් කරලා ඉන්න ඕන. හැබැයි එක සැරේටම ටොක් ගාලා ප්‍රෝග්‍රෑමින් උගන්වන්නත් බෑ. පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නත් ඕන. හින්දා නමුත් මෙතන මේ උපේක දැන් කියන ඒවා වැඩි තේරුම් නැහැ කියලා මේ කතා අරින්නත් එපා. මේක අපි ප්‍රැක්ටිකලි පටන් ගත්තට පස්සේ දවස් දෙක තුනක් මේ කරලා ආයෙත් මේ ස්ලයිඩ් එකට ආවම මේක මීට වඩා පැහැදිලි වෙන්න පුළුවන්. දැන්ට ප්‍රශ්න ප්‍රශ්න නැති වෙන්නත් පුළුවන්, ප්‍රශ්න වැඩි හින්දා එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මේ කියන ඒවා තේරුම් නැහැ කියලා අතාරින්න යන්න එපා. අපි අදම පටන් ගන්නවා පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලියන්න. ඔව්. අපි අර බොහොම අර මෙතෙන්ට ඇයි ආවේ කියන එක තමයි කතා කරන්නේ. එතකොට ඇත්තටම එතන අර බෑග්ග්‍රවුන්ඩ් එක සමහරක් විට සංකීර්ණ වෙන්න පුළුවන්. ඇයි මේ වගේ එකක් තෝරගත්තේ කියන එකට, C++ වගේ ලැන්ග්වේජ් එකක් ඇයි විශේෂ වෙන්නේ කියන එකට තියෙන අර වටපිටාව ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. එහෙම නේද? හරි. මේක සමහරට මේක තේරුම් ගනී තව ලෙසන් 4ක් 5කට පස්සේ. නමුත් මම කියන්නේ අපිට මේක කියන්නේ නැතුව පටන් ගන්නවත් බෑ. මේක සම්පූර්ණයෙන් තේරෙන එකකුත් නෑ. ඒක කමක් නෑ. අපි කන්ටිනියු කරමු. ඒක තමයි මට කියන්න ඕනේ. අපි අද පටන් ගන්නවනේ කොහොමද ප්‍රෝග්‍රෑම් ඉන්නේ. අපි එක්සැම්පල්ස් ටිකක් දෙනවනේ ප්‍රෝග්‍රෑම් කරන හැටි. කන්ටිනියු කරන්න උපේ. ඕකේ. අපි පොඩ්ඩක් බලමු කොහොමද C++ ප්‍රෝග්‍රෑම් එකක් ස්ට්‍රක්චර් වෙලා තියෙන්නේ කියලා. මේක තමා C++ ප්‍රෝග්‍රෑම් එක තියෙන බේසික්ම ලේඅවුට් එක කියලා අපිට කියන්න පුළුවන්. මෙතන තියෙන්නේ තමයි අපි ප්‍රෝග්‍රෑමින් පටන් ගන්න නේද උපේක? මේ අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකක් අපි පටන් ගන්න යන්නේ දැන්. අර බෑග්ග්‍රවුන්ඩ් එකේ මොකුත්ම තේරුම් නැතත් දැන් ඉඳන් තේරුම් ගන්න පුළුවන් නේ. ඔව්. සහ දැන් ඉඳන් තේරුම් ගැනීම වැදගත්. ඔව්. අර කලින් ඔක්කොම මොනවා තේරුම් නැතත් කමක් නැහැ. ඒකට කලින් හිටපු නැති අයටත් කමක් නැහැ. දැන් තමයි ලෙසන් එක ඇත්තට පටන් ගත්තේ නේ.
හරි අපි බලමු කොහොමද C++ ප්‍රෝග්‍රෑම් එකක් බොහොම බේසික් විදිහට හැදිලා තියෙන්නේ කියලා. දැන් මෙතන පේනවා මේ අපි ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙනවා කියලා කෑල්ලක් ලියලා තියෙනවා. අපිට දැන් ප්‍රෝග්‍රෑම් එකකින් අපි කතා කරා වගේ මොකක් හරි වැඩක් කරගන්නනේ ඕනේ. ප්‍රෝග්‍රෑම් එකකින් අපි හිතමු අපිට නම්බර්ස් දෙකක් එකතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් නම්බර්ස් දෙකක මොකක් හරි මල්ටිප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් අපිට අපේ අවුට්පුට් එක විදිහට වචන ටිකක් print කරන්න ඕනේ. ඒ වගේ මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් සාමාන්‍ය C++ ප්‍රෝග්‍රෑම් එක මොනතරම් සංකීර්ණ වුණත් එයාගේ එන්ට්‍රි පොයින්ට් එකක්. එයා පටන් ගන්න තැනක් තියෙනවා. ඒක තමයි මේ අපි මේන් කියලා ගොඩක් වෙලාවට highlight කරලා අපි මේ ප්‍රෝග්‍රෑම් එක start වෙනවා මෙතනින් කියලා පෙන්නලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පෙනෙයි මේ මෙතන තියෙන hash include කියලා. අපි දැන් අද ඒ වගේ දේවල් ඇයි පාවිච්චි වෙන්නේ කියලා බලමු. ඊළඟට මෙතන මේ main කියලා කෑල්ලක් තියෙනවා. main කියන එක ඒ අදහස තේරෙන විදිහටම තමයි ඒක ප්‍රෝග්‍රෑම් එකකටත් බලපාන්නේ. C++ ප්‍රෝග්‍රෑම් එකට ඒක බලපාන්නේත් ඒ විදිහටමයි. main එක කියන්නේ ප්‍රධානම entry point එක තමයි ඔතනදී අපි නම් කරලා තියෙන්නේ. ඒක ඇතුලේ අපි කියනවා යම් යම් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. අපි විධාන දෙනවා. මෙහෙම කරන්න මෙහෙම කරන්න. ඒ කියන්නේ අපි කියනවා අපි ඉලක්කම් දෙකක් එකතු කරනවා නම් පළවෙනි ඉලක්කම මේ අගේ, දෙවෙනි ඉලක්කම මේ අගේ. ඊළඟට ඒකට අපිට කරන්න ඕනේ මේ මොකක් හරි ඔපරේෂන් එක. ඒ කියන්නේ ගණිත ඔපරේෂන් එකක් එකතු කරන්නද වැඩි කරන්නද ඔය විදිහට අපිට ඉන්ස්ට්‍රක්ෂන් පස්සේ අපි මේ එළියට යන්නේ ප්‍රෝග්‍රෑම් එකේ මේ රිටර්න් කරනවා කියලා. ඒ කියන්නේ රිටර්න් වෙනවා. රිටර්න් වෙනවා කියලා කියන්නේ ආයෙත් දෙනවා. එහෙම නැත්නම් එළියට යනවා වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. එතනින් තමයි අපි ප්‍රෝග්‍රෑම් එකෙන් එළියට යන්නේ. හරි අපි කතා කරපු ටිකම තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මෙතන මේ ස්පෙෂලි තියෙනවා මේ include IO stream කියලා. include කරනවා කියලා දෙයක් තියෙනවා. ඒකට අපි කියනවා include directive කියලා. මේක මෙහෙම තියෙන්න හේතුව අපි හිතුවොත් දැන් අපිට තියෙනවා C++ ප්‍රෝග්‍රෑම් එකක් අපි කිව්වා හරි අපිට ඕනේ මොකක් හරි අකුරු ටිකක් අපේ කෝන්සෝල් එකට එහෙම නැත්නම් අවුට්පුට් එකට ගහගන්න. අවුට්පුට් එකට පෙන්වන්න ඕනේ. ඒ වගේ වෙලාවට දැන් අපිට රුටි ටිකක් අපේ අවුට්පුට් එකට ගේන්න කියන එක අපිට බිඳුව ඉඳන් ලියන්න බෑ. ස්ක්‍රැච් වල ඉඳන් එහෙම නැත්නම් මූලිකම තැන ඉඳන් ලියන්න බෑ. එතකොට C++ වල දැනට සෙට් කරලා තියෙනවා ඩිරෙක්ට් සෙට් කරලා තියෙනවා ෆයිල්ස් ටිකක්. ඒ ෆයිල්ස් වල අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා කොහොමද මේ වැඩ ටික කරගන්නේ. ඒ කියන්නේ අපිට යම් යම් වැඩ ඕල්රෙඩි දැනටමත් C++ ප්‍රෝග්‍රෑම් එකකින් අපිට කරගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් අපේ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්න එකට තමයි මේ include directive එකක් පාවිච්චි කරන්නේ. මේ IO stream කියලා කියන්නේ ඇත්තටම input output stream. ඒ කියන්නේ අපිට user එකෙන් මොකක් හරි input එකක් ගන්න එහෙම නැත්නම් අපිට මොකක් හරි output එකක් user ට දෙන්න පාවිච්චි කරන එකක් තමයි මේ IO stream කියලා කියන්නේ. එතකොට IO stream වගේ එකක් include කරනවා කියලා කියන්නේ අපිට ඒ හැකියාව අපේ ප්‍රෝග්‍රෑම් එකට එකතු කරගන්නවා කියන එක. අපි අද බලමු කොහොමද මේ include වුණාම ඇත්තටම වෙන්නේ මේ IO stream කියලා එයා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙන්නේ. ඒක මෙතන ඇවිල්ලා අලවන එක තමයි කරන්නේ. එතකොට අපි සරලව මේ වෙලාවේදී හිතන්න ඕනේ අපිට මොකක් හරි අමතර දෙයක් කරගන්න ඕන නම් අපිට ඒක include කරගන්න පුළුවන් යම් සීමාවන් ඇතුළේ. ඊළඟට main එකක් තියෙනවා. අපි බැලුවොත් අපේ තියෙන සරල ප්‍රෝග්‍රෑම් එකක් මේ තියෙන අපිට ඒ වගේ ලියා ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් අපි ඕනෙම ලැන්ග්වේජ් එක වගේ hello world කියලා තමයි පටන් ගන්නෙ. මෙතන අපිට තියෙනවා අර අපි කතා කරපු include directive එක. මෙතනදිත් මම IO stream එකතු කරලා තියෙනවා. මේක මට අනිවාර්යෙන් මේ වෙලාවේදී මගේ ප්‍රෝග්‍රෑම් එකට දාගන්න ඕනේ. මොකද මම මෙතනදි කරන්නේ hello world කියන එක මගේ ඇප්ලිකේෂන් එකේදී එළියට ලියන එක. එතකොට මේ විදිහට එළියට මගේ තියෙන වචන ලියන්න නම් ඒ වගේම user ගෙන් input එකක් ගන්න ඕන නම් ඔය operations දෙකම කරන්න නම් මම මේ IO stream කියන එක මගේ ප්‍රෝග්‍රෑම් එකට include කරගන්න ඕනේ. ඒ හින්දා තමයි ඒක එකතු කරගන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේකට include directive එකක් කියලා කියන්නේ. එතකොට මෙතනදී මේකේ main function එක වගේ තමයි මගේ main function එකේදී කරන එකම දේ ඔයාලට තේරෙනවා මේ hello world කියන එක cout මේක අපි නිතරම ඉස්සරහට පාවිච්චි කරනවා අපේ ප්‍රෝග්‍රෑම්ස් වලදී පහසුවෙන් තේරුම් ගන්න. මෙතනදී කරන්නේ අපි output කරනවා අපිට පේන console එකට එහෙම නැත්නම් අපිට පේන space එකකට මේ hello world කියන string එක එහෙම නැත්නම් වචන ඛණ්ඩය. මේක තමයි සරලම layout එකක් වෙන්නේ. හරි මේ තියෙන්නේ අපි කතා කරපු ප්‍රෝග්‍රෑම් එක. අපි දැන් මේක execute කරන්න බලමු.
උපේක අපි මේ ඔන්ලයින් කම්පයිලර්ස් වලින් නේද කරගෙන යන්නේ? sorry අනේ හෙලෝ හරිනේ මම ඇහෙනව නේද? ඇහෙනවා උපේක මේ හරි. දැන් අපි ඔන්ලයින් කම්පයිලර් එකක් තමයි අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකට පාවිච්චි ඔව්. කරන්නේ නේ. ඔව් ඒකේ අපි ලින්ක් ඔන්ලයින්. එකක් දාන්නනේ chat එකේම. ඕකේ මන්ද. තව ගොඩාක් ඔන්ලයින් කම්පයිලර්ස් තියෙනවා. සහ අපිට මේ විශුවල් ස්ටුඩියෝ වගේ කම්පයිලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි මේ මුළු ප්‍රෝග්‍රෑම් එකම මේ අපේ මුළු කෝස් එකේදීම ඔය දැන් උපේක ඔය පෙන්නන ඔන්ලයින් කම්පයිලර් එක ඇති අපේ කන්සෙප්ට්ස් ටික ඉගෙන ගන්න. ඒතර අපේ මේ ඔය ලින්ක් එකේ දානවා නේද? ඔව් මම දැන් chat එකේ දාලා මම හිතනවා කට්ටියටම chat එකේ දාන්නනේ. right. ගේනවා ඇති. ඔව්. හරි අපි දැන් පාවිච්චි කරන්න ඇත්තටම බේසික්ම තියෙන ඔන්ලයින් කම්පයිලර් එකක්. අපිට එක එක මට්ටම් වල ඔන්ලයින් කම්පයිලර්ස් තියෙනවා. අපි මේ වෙලාවේදී අපිට නිකන් අවුට්පුට් එක බලා ගන්න පුළුවන් වෙන විදිහේ කම්පයිලර් එකක් තමයි තියෙන්නේ. හරි අපි දැන් මේ අපි කලින් ලෑස්ති කරගත්ත කෝඩ් එක කම්පයිලර් එකට දැම්මොත් ඔයාලා මේ කම්පයිලර් එකට යද්දි එතන මොනවා හරි settings වෙනස් වෙලා තිබ්බොත් මේක run වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට කරගන්න ඕනේ ඇත්තටම C++ මේකේ languages ගොඩක් පුළුවන්. අපිට මේ settings වලින් language එක විදිහට C++ තමා select කරගන්න ඕනේ. එතකොට මම C++ 11 අපි කතා කරන්නේ C++ එක එක versions ඇවිල්ලා තියෙනවා කියලා මම 11 වගේ මැද තියෙන language එකකින් තමයි compile කරගන්න බලන්නේ. දැන් මම මෙතන අර අපි කතා කරා වගේ include directory එක තියෙනවා. අපි කතා කරගත්ත main එක තියෙනවා. ඒක ඇතුලේ මම hello world කියලා string එකක් එළියට දෙනවා. දැන් අපි මේක run කරොත් ඒක පොඩ්ඩක් මේ ඔයාලට පුළුවන් වෙයිද මේ එකේ පොඩ්ඩක් වැඩි කරන්න resolution okay. zoom කරගත්තොත් ලැප්ටොප්ස් හරි මට පේනවා හොඳට මම දැන් ළමයින්ට පේනවා නේ. ඇතිද? ඔව්. okay. හරි. දැන් මෙතනදී අපි බැලුවොත් අපි මේ කොන්සෝල් කියලා කියන්නේ ඇත්තටම අපි මේ අවුට්පුට්ස් ලියන තැනක්. ඒ කියන්නේ අපි මෙතන cout කියලා මේ කමාන්ඩ් එකකින් මේක ඔපරේෂන් එකක් අපි කරන්නේ මේ තියෙන ස්ට්‍රින්ග් එක මේ තියෙන වචන ටික අපි කොන්සෝල් එකට ලියන එක තමයි කරන්නේ. අපිට ඒක මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළේම බලා ගන්න පුළුවන්. දැන් මේ අපි කිව්වා මේක මේන් එක මේක තමයි එන්ට්‍රි පොයින්ට් එක. මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. මෙතනින් එහාට අපි මුකුත් ලිව්වා කියලා ඒක තේරුමක් වෙන්නේ නැහැ. මෙතනින් එහාට ඇත්තට මේක කරන්න දෙන්නේ නැහැ අපිට. එතනින් එහාට අපිට මුකුත් ලියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් එහාට අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. ඒක තමයි අපි කිව්වේ මෙතන අර රිටර්න් කියලා කියන්නේ එතනින් අපේ ප්‍රෝග්‍රෑම් එකේ එක්සිට් වෙනවා. මෙතනින් ස්ටාර්ට් කරනවා. මෙතනින් එක්සිට් වෙනවා. අපිට පුළුවන් කියන්නේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකකින් කරන්නේ උපේක hello world කියන වචනේ කන්සෝල් එකට print කරන එක විතරයිනේ. print කරන එක එච්චරම විතරයි තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. කරන්නේ. මේක තමයි ලැන්ග්වේජ් එකක සාමාන්‍යයෙන් කවුරු හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියන පළවෙනිම ප්‍රෝග්‍රෑම් එකනේ hello world කියලා. ඔව්. ඕනෙම ප්‍රෝග්‍රෑම් එකක් අපි මුලින්ම ලියන්න පටන් ගන්න hello world කියලා. ඔව් උපේක මේක දැන් අපිට මට අර hello world දෙසරයක් ලියා ගන්න ඕන වුණොත් මොකද මම කරන්න ඕනේ? එක සැරයක් run කරන ගමන්. ඔව් දැන් මෙතන අපි එක ලයින් එක ලියලා තියෙනවානේ hello world කියලා. මේ දීලා තියෙන එක ඉන්ස්ට්‍රක්ෂන් එකක්. hello world කියන එක කන්සෝල් එකට ලියන්න කියලා. අපිට මෙහෙම කරන්න පුළුවන්. අපිට මේ ඉන්ස්ට්‍රක්ෂන් එක ආයෙත් අපේ ප්‍රෝග්‍රෑම් එකේ ලියන්න පුළුවන්. එතකොට අපි දැන් hello world කියලා ලියන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙකක් දීලා තියෙනවා. එකක් ඉවර වෙලා ඊළඟ එක පටන් අරන් එතනදිත් අපි කියන්නේ hello world කියන එක print කරන්න කියලා. අපි දැන් මේක run කරලා බලමු. හරි. මෙතනදී අපිට පේනවා මේ hello world කියන එක ලයින් එකක් විදිහට දෙපාරක්ම වැදිලා තියෙනවා. එකම ප්‍රෝග්‍රෑම් එකේ hello world කියන එක දෙපාරක් වැදලා තියෙනවා. මෙතන හැබැයි දැන් පොඩි අපහැදිලිකමක් තියෙනවා. මොකද එක ලයින් එකක් විදිහටනේ අපිට ස්ට්‍රින්ග්ස් දෙකක් එහෙම නැත්නම් අපේ වාක්‍ය ඛණ්ඩ දෙකක් තියෙනවා. දෙකම එක ලයින් එකක් විදිහට තමයි වැදිලා තියෙන්නේ. අපිට ඇත්තටම දැනට අපි හිතමු
මේක අපිට එක ලයින් එකක් විදිහට දාගන්න ඕන නා කියලා. ඒකටත් ඔයාලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. අපිට මේකේ තියෙනවා අපිට මේ hello world දුන්නා වගේම අපි කියනවා මෙයාට අවසානයේ ලයින් එකක්. අපි කියනවානේ අර අපි එන්ටර් එකක් ගහලා වර්ඩ් වල පහළට යන්නේ. ඒ වගේ අපිට මේකෙදිත් දැන් අපි එන්ටර් මේ වර්ඩ් වල ටයිප් කරා වගේම දෙයක් නේ මෙතන කන්සෝල් වල අපි ඉන්ස්ට්‍රක්ෂන් එක දීලා තියෙන්නේ. ඒ වගේම අපිට තව ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්න පුළුවන්. hello world කියන එකත් අපේ කන්සෝල් එකට අවුට්පුට් එක විදිහට දෙන්න. ඒ වගේම මේක std line කියලා කියන්නේ අපිට ලයින් එකකුත් දෙන්න. ඒ කියන්නේ අර අපි enter කියලා වර්ඩ් වල ටයිප් කරනවා වගේ මෙතනින් end එකකුත් දෙන්න. අපි මේක රන් කරොත් hello world කියන එක දෙපාරක් වදිනවා. දැන් අර පළවෙනි hello world එකට පස්සේ අපිට end line එකක් එහෙම නැත්නම් enter space එකක් වගේ වැදිලත් තියෙනවා. එතකොට මේක තමයි අපිට C++ program එකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් බේසික්ම program වලින් එකක්. හරි. මේ තියෙන්නේ ඇත්තටම මේ තියෙන්නේ අපි පරණ compile කරපු එකක්. මේකෙත් වෙලා තියෙන්නේ සරලවම hello world කියලා බොහොම බේසික් sample code එකකුයි ඒකේ output එකකුයි තමයි පෙන්නලා තියෙන්නේ. අපි කරපු දේම තමයි. ඒකේ එන්ලයින් එකක් තියෙනවානේ කොහොමත් මේකේ already end line එකක් තියෙනවා. තියෙනවා. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. එකක් විතරක් කරලා එන්ලයින් එකක් දැම්ම කියලා අපිට පේන්නේ නැහනේ. මේකේ අර අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්ත මේ අපි කතා කරගත්ත දේවල් ටික තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ main කියලා කියන්නේ C++ program එකක් පටන් ගන්න තැන අපි දැක්ක අර return කියන්නේ ඉවර වෙන තැන. එතනින් එහාට අපි කිව්වට අපි යාට instruction දුන්නට අපි යාට විධාන දුන්නට මේක print කරන්න මේක print කරන්න කියලා එතනින් එහාට වැඩක් නැහැ. එතනින් එහාට program එක ඉවර වෙලා තියෙන්නේ. program එක පටන් ගන්න main එකෙන්. එතනදී එයා අපි දෙන විධාන ටික කරනවා return එකට එනකන්. ඒ කියන්නේ ඉව program එක ඉවර වෙන තැනට එනකන්. එතනින් එහාට තමයි එතනින් එහාට අපිට මොන චේන්ජස් දුන්නත් මේක තේරුමක් වෙන්නේ නැහැ. හරි. මේ අපි කතා කරන්නේ මේක අර පොඩ්ඩක් අපි තව ටිකක් පැහැදිලි කරගත්තොත් අපි කිව්වනේ මේකට අපි ලෝඩ් කරනවා කියලා දැන් මේ වගේ අපිට කන්සෝල් එකට ලියන්න බෑ නිකම්ම අපි අකුරු ටිකක් ලිව්වා කියලා එයා දන්නේ නැහැනේ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා මේක නිකන් ෆයිල් එකක්නේ. එතකොට ඒ වැඩ ටික කරන්න ඕනේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දෙන්නේ අපි මේ ඉන්ක්ලූඩ් කරන එකෙන්. ඒකේ ලෝඩ් කරනවා මේ IO stream අපි කිව්වා input output එකක් output එකක් stream එකට දෙන්න අදාළ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික මගේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්ක්ලූඩ් කරන්න කියන එක තමයි මෙයා කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ අපිට එක එක දෙන විධාන වලට ගැලපෙන ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන් එක එක ෆන්ක්ෂන්ස්. එතකොට මෙතනදී සරලව අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා input output stream. එහෙම නැත්නම් අපි ලියන එක user input එකක් ගන්නත් පුළුවන් මේකෙන්. අපි ඒක ඉස්සරහට කතා කරමු. දැනට මේ වගේ දෙයක් කරගන්න ඕන නිසා තමයි අපි මේ header file එකක් කියලා අපි මේකට කියන්නේ. අපි ඒව ඉස්සරහට බලමු. මේ වගේ දෙයක් ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ කතා කරා මම මෙහෙම හිතුවත් හරිද? std cout කියන එක අර IO stream එක ඇතුලේ තමයි තියෙන්නේ නේද? එහෙම හිතන්න පුළුවන්ද බං? ඔව් එහෙම හිතන්න පුළුවන්. නැත්නම් ඒ ඒක අපි දැම්මේ දුන්නේ නැත්නම් ඒක මම අපි දැම්මේ නැත්නම් මෙයා දන්නේ නැහැ std cout තියෙන්නේ කොහෙද කියලා නේ. අපි එහෙම ඔව් කරලා බලමුද මොකද අපි වෙන්නේ කරලා කියලා. බලමු. ඔව්. අපි දැන් මේක අයින් කරලා බලමුකෝ. IO stream. හරි. දැන් මෙයාට මේ cout කියන එක හොයාගන්න බෑ. std cout කියන එක. මොකද අපි අරයාව ඉන්ක්ලූඩ් කරේ නෑනේ අපේ ප්‍රෝග්‍රෑම් එකට. එයාට මේ cout එක හොයාගන්නත් බෑ දැන්. end line කියන එක හොයාගන්නත් බෑ. මොකද තවදුරටත් අපේ ප්‍රෝග්‍රෑම් එකේ අපි අර ඉන්ක්ලූඩ් කරපු කෑලි දෙක නැහැ. මම හිතන්නේ එහෙම ඔය කිව්වනම් ප්‍රෝග්‍රෑම් පැහැදිලි එක නේද? පැහැදිලි නේද? එතකොට උපේක ඔය ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එකක් නෙවෙයි නේද? ඔක කම්පයිල් උනේ නැහැනේ. ඔය කම්පයිල් ඇවිල්ලා උනේ තියෙන්නේ නැහැ. කම්පයිල් වෙලා නැතුව මේ මට මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරගන්න බැහැ කියලා C++ වලින් කියන අවුට්පුට් එකක් නේද ඔය? අවුට්පුට් එක. අපි අර කතා කරානේ දැන් අපි මෙහෙම human readable form එකකින් දුන්නාම එයා මැෂින් එකට කියන්න ලැන්ග්වේජ් එකකට හදාගන්න එපා. එයාට ඒ වැඩේ කරගන්න බෑ කියලා දැන් කියන්නේ. බැරි වෙලා තියෙන්නේ නේ. ඔව්. කොටින්ම මේ ප්‍රෝග්‍රෑම් එක අඩු ගානේ කම්පයිල් උනේවත් නැහැ. නෑ. අපි අරක දාලා එක සැරයක් ආයෙත් රන් කරමු නේද උපේක? උඩට IO stream එක දාලා
දැන් දැන් ප්‍රෝග්‍රෑම් ප්‍රශ්නයක් එක නැහැ. කම්පයිලුත් වෙලා රනුත් වුණා නේද? දෙකම වුණා. ඉස්සෙල්ලා රන් උනේ රන් ඒ කියන්නේ ස්ටේජස් දෙකක් තියෙනවා නේද උපේක. ඔව්. මුලින්ම අතට ගැහුවම ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වෙලා අර 10 කියන මේ මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් වෙනවා. ඒ කන්වර්ට් වෙච්ච එක රන් වෙච්ච හින්දා තමයි ඔය හෙලෝ වර්ල්ඩ් කියලා දෙසරයක් වැටුනේ නේ. ඔය වම් පැත්තේ ඔව්. තියෙන ඉංග්‍රීසි එකයි හින්දා නෙවෙයිනේ නේ. නෑ. ඔව්. අපි ඒ ටිකත් කියමු නේද ළමයින්ට. දැන් මොකද මෙතන උනේ කියලා ඔව්. මේ රන් අපි එකේ ගැහුවම ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා. ඔව්. අපි ඉස්සරහට තව ටිකක් කතා කරනවා අයියේ අර මේ කොහොමද මේකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් මාරු වෙන්නේ කියලා. අපි නිකන් ආ පොඩි ඒ ටික ප්‍රෝග්‍රෑම් ඉස්සරහට එකක් එනවානේ. එනවා. රයිට් ඔව්. රයිට් රයිට්. රයිට් ඕකේ. හරි. එතකොට අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ වුණ වැඩේ සරලව මේ විදිහට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අර අපි දැන් ඉන්ක්ලූඩ් කරේ මොනවද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. මොකක්ද මේ ඉන්ක්ලූඩ් කරේ අපි මොන ෆයිල් එකක්ද කියලා. ඔය ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපිට ඕනේ දෙයක් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. මෙතනදී අපි ඉන්ක්ලූඩ් කරේ ගොඩක් වෙලාවට හෙඩර් ෆයිල් එකක්. සාමාන්‍ය C++ ප්‍රෝග්‍රෑම් එකකදී අපි ඉස්සරහට කතා කරනවා. දැන් ඔයාලට පේනවා මෙතන මේ මම ඔන්ලයින් කම්පයිලර් එකෙන් හදාගත්තේ C++ ෆයිල් එකක් කියලා එකක්. ඒකට අපි කියනවා .cpp කියලා. අපි නිකන් කම්පියුටර් වැඩේ කරොත් මේක තියෙන්නේ main.cpp කියලා. මේ තියෙන ෆයිල් එක main.cpp කියලා. එතකොට ඒ ඇරුණකොට තව header file කියලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි මේ විදිහට include කරන්නේ header file එකක්. header file එක කියන එක අපිට දැනට scope එකේ තේරුම් ගන්න ඕනේ නෑ. ඔයාලා සරලව තේරුම් ගන්න ඕනේ. එතනදි කියනවා අපේ මේ මේකේ තියෙන්නේ මොනවද වගේ අදහසක්. ඒ කියන්නේ මේකේ structure එක මොන වගේද කියන එක තමයි header file එකකදී අපිට කියන්නේ. හරි. මේක සරලව අපිට හිතන්න පුළුවන් මේ අපි අවුට්පුට් එක එනකම් අපි main.cpp එකෙන් අපි කිව්වනේ මේ hello world කියන ඉන්ස්ට්‍රක්ෂන් එක අපේ console එකට දෙන්න කියලා. එතකොට ඒ මුළු ක්‍රියාවලියම තමයි අපි මේ compilation process කියලා කියන්නේ. එතකොට ඒ compilation process එකේ අපිට header files තියෙනවා, cpp files තියෙනවා. ওই විදිහට දැන් අපි කරපු සරල program එකේ එක file එකක් තියෙන්නේ. අපිට files ගොඩක් තියෙන්නත් පුළුවන්. ඒ විදිහට files ගොඩක් තිබ්බත් අපි එක file එකකින් මේ විදිහට ප්‍රීප්‍රොසෙසර් කියලා අපි දැන් අර කියනවානේ ප්‍රෝග්‍රෑම් එකට කලින් අපි කිව්වා මේක තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ට්‍රි පොයින්ට් එක. මේ තමයි ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන තැන. ඊට කලින් අපිට මේ වලට අපි කියනවා ප්‍රීප්‍රොසෙසර් ඩිරෙක්ටිව්ස් කියලා. ඒ වගේ අපි ඉස්සරහට කතා කරමු. ඒ වගේ දේවල් විසඳ ගන්නවා. අපි මුලින්ම කරන්නේ ඒක. ඊට පස්සේ අපි මෙයාව කම්පයිලර් හරින්නයි කිව්වා වගේ අපි කම්පයිලර් එකකදී මේක මාරු කරනවා ඇසෙම්බලර් කෝඩ් එකට. ඇසෙම්බලර් කෝඩ් එක කියලා කියන්නේ අපි කලින් කතා කරපු ලැන්ග්වේජස් තුනක් තිබ්බ එකෙන් අර මැද තිබ්බ ලැන්ග්වේජ් එක. ඕක අපිට ඔය ලැන්ග්වේජ් එක අපිට සාපේක්ෂව කියව ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. අපි පොඩි එක්සාම්පල් එකක් බලමු කොහොමද අපි ලියන කෝඩ් එකක් අපි ලියන සරලම C++ කෝඩ් එකක් ඇසෙම්බලි ලැන්ග්වේජ් එකට මාරු වෙන්නේ කියලා. මේකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් කම්පයිල් එකක්. මේක නම් දැනට ඔයාලා ගොඩක්ම එක්ස්ප්ලෝර් කරන්න ඕනේ නෑ. අපි මෙතනදී අර ඉන්ට්‍රොඩක්ෂන් අයිඩියා එක ගන්න විතරක් යූස් කරමු. මේ තියෙන්නේත් අපේ තියෙන C++ ප්‍රෝග්‍රෑම් එකක්. මෙතනදී අපි බැලුවොත් මේ තියෙන අපේ ස්ටාර්ටින් පොයින්ට් එක. අපේ ප්‍රෝග්‍රෑම් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක. ඔයාලට නිකන් බලද්දි හිතෙනවද මේකට IO ස්ට්‍රීම් ඕනේද නැද්ද? නිකන් හිතෙන විදිහට. මේ IO ස්ට්‍රීම් එක ඉන්ක්ලූඩ් කරන්න ඕනේද ඕනේ වෙයිද නැහැ කියලාද හිතෙන්නේ? හිතෙන්නේ මොන වගේ අදහසක්ද? අපි කිව්වනේ අර IO ස්ට්‍රීම් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. අපි කලින් අර hello world එකේදීත් අපි ලිව්වේ. IO ස්ට්‍රීම් එකකින් අපිට ඕනේ උනේ මොකක් හරි අපි දෙන කමාන්ඩ් එකක් අපේ අවුට්පුට් එකේ ලියන්න. හැබැයි මෙතනදී මගේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයාලට පේනවා මම එහෙම දෙයක් කරලා නැහැ. අර std cout වගේ දෙයක් පාවිච්චි කරලා නැහැ. මම නිකම්ම ගණිතමය කර්ම ටිකක් තමයි කරලා තියෙන්නේ. එතකොට මේකට මට ඇත්තටම මේ IO stream තිබ්බත් එකයි නැතත් එකයි. අපි ඒක පොඩ්ඩක් කරලා බලමු. අපේ තියෙන simple compiler එකේ. මෙතනදී අපිට output එකක් එන එකක් නැහැ. මොකද මම කියන්නේ නැහැනේ මොකක්වත් ලියන්න කියලා. ඒ නිසා අපිට මෙතනදී ඇත්තටම console එකේ අපිට output එකක් පේන එකක් නැහැ. හැබැයි මෙතන error එකක් වදින්න බෑ. මෙයා compile වෙනවා කියලා කියන්නේ අපි අවශ්‍ය විදිහට machine language එකට ලියව ගත්තා. ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. අපි බලමු.
හරි ප්‍රශ්නයක් වුණේ නෑ. හැබැයි අපි මේක අයින් කරත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. හරි. ඒකට හේතුව තමා මේ මම ලිව්ව දැන් ලිව්ව පොඩි ප්‍රෝග්‍රෑම් එකට අර වගේ දෙයක් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ නෑ. ඒ වගේ දෙයක් මගේ ප්‍රෝග්‍රෑම් එකේ නෑ. මම මෙතනදි කරන්නේ නිකන් ඉලක්කම් ටිකක් එකතු කරන එක විතරයි. දැන් අපිට අපි කිව්වනේ අපි ලියන human readable සාමාන්‍ය language එකකින් ලියන ප්‍රෝග්‍රෑම් එකක් high level language එකකින් කියලා අපි කිව්වා. සාමාන්‍ය විදිහට ලියන ප්‍රෝග්‍රෑම් එකක් ඒක මාරු වෙනවා machine language එකක තියෙන අර 1010 කියන machine language එකට මාරු වෙනවා. එතකොට ඒ ක්‍රියාවලියේදී අර අතරමැද තැනක් නේ අර assembly code කියලා අපි කිව්වනේ. ඒක machine එකටත් කෙලින්ම දෙන එකක් නෙවෙයි. හැබැයි අපිට යන්තම් කියව ගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා. ඒ වගේ දෙයක අර අතරමැදි අවස්ථාව හොඳට බලා ගන්න පුළුවන් එකක් තමයි අපි මේ බලන godball.org කියලා කියන්නේ. ඒක දැනට ඔයාලා ලොකුවට hands on experience එකක් ඕනේ නැහැ. හැබැයි අපිට දල අදහසක් ගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා. අපි අර කලින් බැලුවා අපේ slides වල මෙන්න මේ වගේ assembly language එකකින් ලියවෙනවා කියලා. අපිට ඒක ඇත්තටම බලා ගන්න පුළුවන් මේ වගේ godbolt වගේ එකක් පාවිච්චි කරොත්. එතනදී අපි මේ A කියලා දැන් මෙතන ඔයාලට පේනවා මේ අපි දැනගන්න ඕනේ නැහැ මේවා හරියට මොකද්ද කියලා. ඒ වුණාට අපි සරලව හිතුවොත් A කියලා එකක් තියෙනවා. B කියලා එකක් මම සරල ගණිත කර්මයක් කියලා හිතුවොත් B කියන එක 5යි කියලා කියනවා මම. A කියන එක B ට සමානයි කියලා කියනවා. අන්තිමේදී මම කියනවා C කියන කෙනා A+B කියලා. එතකොට ඒ අදාළ එක උනේ කොහොමද කියලා අපිට සරල අදහසක් ගන්න පුළුවන්. මෙතන මේ ගෝඩ් බෝල්ට් කියන එක. එතකොට මේ අතරමැදි අවස්ථාවකට යනවා අපේ මැෂින් කෝඩ් එකයි හයි ලෙවල් කෝඩ් එකයි අතර. ඒක තමයි මේ ඇසෙම්බලර් කියන එකෙන් වෙන්නේ. ඊට පස්සේ අපිට ලින්ක් ස්ටේජ් එක තියෙනවා. ලින්ක් කියලා ස්ටේජ් එකක් තියෙනවා. මෙන්න මේ මෙතෙන්ට යනකම් ලින්ක් කියන ස්ටේජ් එකට යනකම් තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතෙන්ට යනකම් අපේ හાર્ඩ් එක එහෙම නැත්නම් ඩිස්ක් එකේ තමයි ඔය වැඩ ටික වෙන්නේ. අන්තිමේදී අපිට මේක එක්සිකියුට් කරනවා. එහෙම නැත්නම් අපේ ප්‍රෝග්‍රෑම් එකේ මෙමරි එකට දාගෙන මේකෙන් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හරි. මේ තියෙන අපි අර කරා වගේ තියෙන සාම්පල් ප්‍රෝග්‍රෑම් එකක්. මේක අපි නිකන් තේරුම් ගන්න උත්සාහ කරමු මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. මේකේ කලින් වගේම අපිට include iostream කියලා ස්ටේට්මන්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් අර include directory එකක් කියලා අපි කිව්ව එකක් පාවිච්චි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකේ පේනවා අපි අර iostream අයින් කරපුවාම ප්‍රශ්නයක් ආවනේ. stdcout කියලා එකක් එයාට හොයාගන්න බැරි වුණා. stdcin කියලා එක cin අපි පාවිච්චි කරේ නෑ ඇත්තටම. cout කියලා එකක් හොයාගන්න බැරි වුණා. මේ cin කියන එකත් ඇත්තටම අපි මේ user ගෙන් input එකක් ගන්න පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට මෙන්න මේ දේවල් පාවිච්චි වෙලා තියෙන නිසා අපිට මේ සාම්පල් ප්‍රෝග්‍රෑම් එකේ අනිවාර්යෙන් iostream කියන එක ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ. එතකොට මෙතන දැන් අපේ මේන් ප්‍රෝග්‍රෑම් එක අපි කිව්ව මෙතනින් තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නෙ මේන් එකෙන් return 0 කියන එකෙන් තමයි ප්‍රෝග්‍රෑම් එක එළියට යන්නේ. මෙතනදී අපි කියනවා මෙන්න මේවට කියනවා අපි declarations කියලා. ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරද්දී අපි හිතමු අපි නිකන් ඉලක්කම් දෙකක් එකතු කරද්දී අපිට ඉලක්කම් වලට වෙන වෙනම මෙමරි එකක් දෙන්න. එහෙම නැත්නම් ඉලක්කම් දෙක වෙන වෙනම අඳුර ගන්න ඕනේ. ඒකට අපි variables කියලා දෙයක් පාවිච්චි කරනවා. අපි variables ඉස්සරහට ඉගෙන ගන්නවා. දැනට අපි තේරුම් ගමු variables කියලා දෙයක් පාවිච්චි කරනවා. මේ values දෙක තියාගන්න. එහෙම නැත්නම් මේ අගයන් දෙක තියාගන්න. එතකොට අපි කරන්නේ මෙන්න මේ number 1 කියලා එකක් අපි කියනවා. number 2 කියලා එකක් තියෙනවා. sum කියලා එකක් තියෙනවා. sum කියලා කියන්නේ මේ දෙක එකතුව මම තියාගන්න හිතාගෙන ඉන්නේ sum කියන එකේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක අපිට දැනට තේරෙන්න ඕනේ නැහැ හරියටම. අපිට නිකන් සාම්පල් ප්‍රෝග්‍රෑම් එකක් මොන වගේද කියලා හිතාගන්න මේක අපි පාවිච්චි කරමු. මෙතනදී අපි std cout එකක් දෙනවා enter first number. enter first number කියලා කියන්නේ පළවෙනි නම්බර් එක එකතු කරගන්න මේ දෙන්න කියලානේ මං කියන්නේ. එතකොට ඔයාලට පේනවා මගේ output එකේ enter first number කියන එක මගේ console එකේ වැදිලා තියෙනවා. එතකොට මෙයා අර cout එක වගේම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මේ cin කියලා කියන්නේ. cin කියලා කියන්නේ user ගෙන් අපි input එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ program එක පාවිච්චි කරන කෙනාගෙන් input එකක් ගන්න. එතකොට එයා එකට දීලා තියෙනවා 5 කියන number එක. ඊට පස්සේ second number එක කියන එක අර පුරුදු විදිහටම අපි hello world ගැහුවා වගේම hello world අපිට console එකට දුන්නා වගේම second number කියන එකත් console එකට දාලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකෙන් input එක විදිහට ගන්නවා
යුස දීලා තියෙනවා 4 කියන එක. දැන් මම කරන්නේ මෙන්න මේ කැලේ තමයි ඇත්තටම මට වැදගත් වෙන්නේ. sum කියලා මම mathematical operation එකක්. අපි කියනවා අපි instructions දෙනවා කියලා. මේ විදිහට කරන්න කියලා මම instruction එකක් දෙනවා. මේ number 1 කියලා මම දාගත් එකයි number 2 කියලා දාගත් එකයි එකතු කරලා මගේ value එක දෙන්න කියලා. මේක සරලම program එකක් අපිට කරගන්න පුළුවන් මොකක් හරි instruction එකක් දීලා. දැන් කලින් අපි hello world එකේ කරේ අපි hello world කියලා දුන්න එක console එකට දුන්නා විතරනේ. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ program එකකින් කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. එතකොට program එකෙන් වෙලා තියෙන්නේ user දුන්න numbers දෙකක් අපි program එකෙන් එකතු කරලා තියෙනවා. එකතු කරලා අපි ඒ number එක output එකක් විදිහට දීලා තියෙනවා. එතකොට මේක අපිට අර විධාන දීලා වැඩක් කරගන්න පුළුවන් කියන එකට තියෙන basic example එකක්. ඊට පස්සේ මම sum equal කියලා, ඒ කියන්නේ මේ දෙක එකතුව කීයද කියලා console එකට output කරනවා. මේක sample x program එකක්. හරි, අපිට මේ program එක බලලා අපිට පොඩ්ඩක් try කරන්න පුළුවන්. දැන් නෙවෙයි, අපි ඉස්සරහට ඉගෙනගෙන යද්දි සමහර විට lecture දෙක වගේ ඉවර වෙද්දි කොහොමද product එකක් අපි ඒ කියන්නේ මේ අපි එකතුවක්නේ, simple එකතුවක්නේ කරේ. එහෙම නැතුව multiplication එකක්, එහෙම නැත්නම් ගුණිතයක් කොහොමද සරල program එකකින් output එක විදිහට ගන්න කියලා. online compile එකක් මම share කරා. හරි. අපි අද දවසට ඒ වගේ ස්කෝප් එකක් තමයි කවර් කරන්න සැලසුම් කරගෙන හිටියේ. එතකොට අපි කතා කරපු දේවල් ආයෙත් මතක් කරගත්තොත් අපි නිකන් කතා කරා මොකද්ද programming language එකක් කියලා කියන්නේ. programming language එකක් කියලා කියන්නේ අපි මොකක් හරි විධානයක් දෙනවා කම්පියුටර් එකකට මෙහෙම කරන්න කියලා. ඒ විධාන දෙන ක්‍රියාවලියට අපි programming කියලා කියනවා. එතකොට ඒ programming වල අපි කතා කරා එක විදිහේ programming තියෙනවා. සමහරක් ඒවා අපිට අපේ තියෙන කම්පියුටර් එකේ තියෙන දේවල් මැනේජ් කරගන්න ලේසි. සමහර ඒවා වලට එහෙම අපිට ලොකු චේන්ජස් කරන්න බෑ. එයා දීලා තියෙන බොක්ස් එකක් ඇතුලේ තමයි අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එතකොට අපි කිව්වා C++ කියලා කියන්නේ අපිට පොඩ්ඩක් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් දෙන. එහෙම නැත්නම් අපිට කම්පියුටර් එකේ තියෙන කොම්පොනන්ට්ස් වලට වෙනස්කමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බලපෑමක් කරන්න පුළුවන් ලැන්ග්වේජ් එකක්. අපි කිව්වා ඒකෙන් අපිට වාසි ගොඩක් තියෙනවා. ඒ වගේම ඒක අපිට පරිස්සමෙන් පාවිච්චි කරන්නත් ඕනේ. මොකද ඒකේ අපිට දීලා තියෙන රෙස්පොන්සිබිලිටි එක වැඩි නිසා ඒකෙන් වෙන්න පුළුවන් හානියකුත් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා කොහොමද අපි දීලා තියෙන අපි සරලව දුන්න human readable, එහෙම නැත්නම් අපි මිනිස්සෙක්ට කියවන්න පුළුවන් language එකකින් දෙන එකක් machine code එකකට. එහෙම නැත්නම් අර 1.1 කියලා අපි දන්න machine වල ඒ වගේ විදිහට තමයි කියවන්නේ. ඒව වලට කොහොමද අපි මාරු කරගන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරා මොන වගේද සරල C++ program එකක් පේන. ඒ ටික තමයි අත්‍තරම වැදගත්ම ටික. කොහොමද සරල C++ program එකක් තියෙන්නේ. අපි කිව්වා අපිට එලියෙන් පුළුවන් එක එක functions ගෙන්න ගන්න. සමහර ඒවා තියෙනවා, හැම දෙයක්ම නැහැ. සමහර තියෙන ඒවා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා main කියලා entry point එකක් තියෙනවා. return එකෙන් ඒ program එක එළියට යනවා. ඒ අතරේ අපිට instructions දෙන්න පුළුවන්. අපි නිකන් hello world එකක් ලියලා බැලුවා කොහොමද hello world කියලා එකක් අපි අපේ console එකට, එහෙම නැත්නම් අපි අර කතා කරගත්ත output එකට දෙන්නේ කියලා. ඊට පස්සේ අපි බැලුවා කොහොමද අර human readable form එකෙන් තියෙන එකක් අර මැද තැනකට, අපි කිව්වා machine code එකක් නෙවෙයි, human readable code එකක් නෙවෙයි, අතර තියෙනවා අර assembly code කියලා කෑල්ලක්. ඒකට කොහොමද මාරු වෙන්නේ කියලා කතා කරා. අන්තිමේදී අපි සරලව බැලුවා මොන වගේද අපිට mathematical operation එකක් program එකකදී කරගන්න පුළුවන් කියලා. ඒ ටික තමයි අපි අද කතා කරේ. අද ගොඩක්ම high level කතා කරේ. ගොඩක් නොදන්න දේවල් තියෙන්න පුළුවන්. හැබැයි starting point එකක් විදිහට අපිට මම හිතනවා අදහසක් ගන්න පුළුවන් C++ ලගේ ලැන්ග්වේජ් එකකින් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. thank you උපේක අපි මේ ඔයගේ ස්ලයිඩ්ස් ටික ෂෙයා කරන්න පුළුවන් නේද? අපි මේ ඔයාලට මේල් කරන්න පුළුවන් ද ස්ලයිඩ්ස් ටික කිත්මාල්ට? මම Zoom link එකේ එව්වේ. හරි, මම ෂෙයා කරන්න. කිත්මාල් අපි ස්ලයිඩ්ස් ටික අද එවන්නම්. next week අපි ක්ලාස් එකට කලින් ස්ලයිඩ්ස් ටික ෂෙයා කරන්නම්. කිත්මාල්ට පුළුවන් නේද මේ ස්ටුඩන්ට්ස්ලාට මේ ඒගොල්ලන්ගේ අර ක්ලාස්රූම් link එකට දාන්න? ඕකේ, මම කරනවා. ඕකේ. හරි. එතකොට අපි next week 7ට හම්බ වෙමු. මේ පළවෙනි දවස් අද ගොඩක්ම බේසික් එකක්. අපි කොහොමත් මේ